කොහොමද ළමයි? ඔන්න ගොඩ දවසකින් මම වීඩියෝ එකක් අරන් ආවා එම්බ්‍රොයිඩරි ලෙසන් එකක්. මේක මම හිතනවා හැමෝටම ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඔයාගේ ඇඳුමේ චූටි පැල්ලමක් ගැවිලා තියලා කියලා හිතලවත් මොනම හරි චූටිම දෙයක් තියනවා කියලාවත් අයින් කරන්න හිතුවනම් ඔන්න ඔයා අද මේ වීඩියෝ එක දැක්කට පස්සේ ඒක අයින් කරන එකක් නෑ කියලා තමයි මං හිතන්නේ. ඉතින් මෙන්න මේ ඇඳුමත් මට හම්බ වුණා. ඉතින් මේක පෑනෙන් අඳින්න ගිහිල්ලා ඊට පස්සේ හොදන්න ගිහිල්ලා ඔය වගේ වෙලත් ටිකක් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ ලස්සන ක්‍රොප් টොප් එක කොහොමද ලස්සන කරගන්නේ? කොහොමද අලුත් පෙනුමක් දෙන්නේ කියලා. ඉතින් සුපිරිදු පරිදි අපි ඇඳුමක් එම්බ්‍රොයිඩරි කරන ප්‍රොසෙස් එකක් තියෙනවානේ. අන්න ඒ ප්‍රොසෙස් එකට අපි ඔක්කොම හදා ගන්නවා. ඊට පස්සේ ළමයි අපි කරන්නේ මේ පෑන් ඉර ඇත්තටම ළමයි ඔයාලා දන්නවනම් දෙයක් අපිට කමෙන්ට් කරන් යන්න. පෑන් ඉරක් මකා ගන්න ක්‍රමයක් තියනවාද කියලා. ඉතින් ඒක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මම දැන් හදන්නේ මේකේ ප්‍රොසෙස් එකට හදාගෙන ඉවර වෙලා ඩිසයින් එක අලුත් කරන්න. අපිට ළමයි පෑන් ඉරකින් වගේ දෙයකින් මකන්න ක්‍රමයක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ළමයි අපිට කරන්න වෙන්නේ ඩිසයින් එක අලුත් කරලා අඳින එක තමයි. ඒ කියන්නේ මේ පෑන් ඉරෙන් ඇඳත් ප්‍රශ්නයක් නැහැ ළමයි. අපිට හරියට මකා ගන්න පුළුවන් වෙන්න ඕනි. හරියට එම්බ්‍රොයිඩරි එක කරගන්න පුළුවන් වෙන්න ඕනි. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයා එම්බ්‍රොයිඩරි කරන්න දන්නේ නැති කෙනෙක් වුණත් ඔයාලට පොඩි වීඩියෝස් බලලා වුණත් මේ විදිහට එම්බ්‍රොයිඩරි එකක් කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ හින්දානේ මම එම්බ්‍රොයිඩරි කරන්න දන්නේ නැනේ කියලා පසුතැවෙන්න එපා. අපි මල් මහන විදි ඒ ඔක්කොම දේවල් ඔයාලට අපේ channel එකත් එක්ක ගෙනහලා තියෙන හින්දා මං හිතනවා ඔයාලට ගොඩක් ලේසි වෙයි ඒ ටික ඉගෙන ගන්න. ඉතින් මේ දේවල් හරියට ඉගෙනගෙන බිස්නස් එකක් කරන්න ආසාවෙන් ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඔයාලට පුළුවන් අපේ කෝස් එකත් එක්කන් වර්ක්ෂොප් එකත් එක්කන් ජොයින් වෙලා මේ දේවල් ඉගෙන ගන්න ඔයාලට අපේ බයෝ එකේ මම දාන්නම් අපේ WhatsApp නම්බර් එක. ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් අපිට මැසේජ් එකක් දාලා අපේ ක්ලාස් වලට ජොයින් වෙන්න. හරිද? ඉතින් ළමයි දැන් මම මේ විදිහට අයන් කරගත්ත අපේ පේපර් ස්ටිෆ් එක අනිත් පැත්තේ. ඊට පස්සේ තමයි මම ඩිසයින් එක අඳින්නේ. ඉතින් කවදාවත් ඔයාලා අයන් කරන කලින් ඩිසයින් එක අඳින්න එපා. අයන් කරාට පස්සේ ඔයාලගේ ඩිසයින් එක අතුරුදහන් වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න මම ඒක කරගත්තා. හොඳටම අයන් කරගත්තා. නැත්නම් ස්ටිප් එක ගැලවෙන්න ওই වගේ ප්‍රශ්න එන්න පුළුවන් හින්දා ඉතින් ඔයාලට මේ වගේ තවත් වැදගත් එම්බ්‍රොයිඩරි සම්බන්ධ වීඩියෝස් බලන්න පුළුවන් අපේ ලයිෆ් ස්ටිච් හෝම් YouTube channel එකත් එක්කන් එකතු වුණාම. මේ තියෙන්නේ ඒ ලස්සන ක්‍රොප් টොප් එක. ඉතින් චුට්ටක් එකේ කලර්ස් එහෙමත් එහාට මෙහාට වෙලා තියෙනවා ළමයි. වලට පේනවා ඇති දුඹුරු පාට ගතියක් තියෙනවා. ඉතින් අපි ඒ ටික ඔක්කොම මෙහෙන්න මෙන්න මේ හීට් ඉරේසරබල් පෙන් එක යූස් කරලා තමයි මම වැඩේ කරගන්නේ. ඇත්තටම අපි හීට් ඉරේසරබල් පෙන් තමයි යූස් කරන්නේ. ඒකට හේතුව ඉතින් මම හැමදාම ඔයාලත් එක්කන් අපේ වීඩියෝස් වලදී බෙදා ගන්නවා. අපිට වැරදුනොත් අයන් කරලා යවන්න පුළුවන්. ගැන ඇටගේ හීට් එකෙන් එක මකලා දාන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම මේ වගේ පෑන් එකකින් ඇඳහම වෙන ඩැමේජ් හොදනකොට වෙන මේ දේවල් නැති වෙනවා. හරිද? ඉතින් දැන් මම කරන්නේ ඔයාලා බලා ගන්න මම මේ ඩිසයින් එක වෙනස් කරන එක තමයි කරන්නේ. ඉතින් ඔයාලට නිදහස අතින් අඳින්න බැයි නම් ඔයාලට පුළුවන් print එකක් දාගෙන ඒ වගේ දෙයක් කරහා ඒකට පිටපත් කරගන්න ඔයාලා කැමති ඩිසයින් එකක්. මේක ඔයාලට එහෙමත් බැයි නම් ඔයාලට පුළුවන් පොඩි ස්ටිකර්ස් ගන්න. ඒ වගේ ස්ටිකර්ස් එම්බ්‍රොයිඩරි සෝන් එක හරහා මිලදී ගන්න පුළුවන් ඔයාලට. ඉතින් අපි බලමු කොහොමද මම මේ ඩිසයින් එක වෙනස් කරන්නේ කියලා.
ඉතින් ළමයි මම මේක එම්බ්‍රොයිඩරි කරපු විදිය ගැන කිව්වොත් මම මේක ලීෆ් ස්ටිච් එකෙන් තමයි පෙති ටික මැහුවේ. හරිද? ලීෆ් ස්ටිච් එකෙන් මහලා පෙති ටික සැටින් මේ කොළ ටික. හරිද? කොළ මැහුවේ සැටින් ස්ටිච් එකෙන්. මොකද පොඩක් දිග කොළ තිබ්බ හින්දා සැටින් ස්ටිච් එක තමයි යූස් කරේ. හරිද? ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ඔයාලට මේ ක්‍රොප් টොප් එකේ ෆයිනල් ලුක් එක පෙන්නන්නේ. ඉතින් ළමයි තව ටිකක් තියෙනවා. ඒ ටික මම දැන් මේකේ යවන කෙනා මහලා තිබ්බොත් මම ඔයාලට දාන්නම්. ඉතින් මෙන්න මේ පාර්ට් එක කරලා මම යවුවා. ඒ කියන්නේ ආගේ ඇඳ මේ ටික වැහෙන්න මට එම්බ්‍රොයිඩරි එක කරලා මේ විදිහට කරලා දෙන්න කියලා තමයි කිව්වේ. ඉතින් මං හිතනවා ඒක හරිම ලස්සනයි. මේ මල් ගොඩ නැතුව මං දැන් මේ මහපු මල් දෙක තිබ්බත් ලස්සනයි කියලා මට හිතෙනවා. එහෙනම් ඉතින් ළමයි ඔයාලටත් ඉගෙන ගන්න ඕන නම් අපේ වර්ක්ෂොප් වලට ජොයින් වෙන්න පුළුවන්. හැමදාමත් වගේ මා බොහොම ස්තුතියි. ඒ වගේම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා ළමයි. දිගටම එහෙනම් අපිත් එක්ක මේ විදිහට ආදරෙන් ඉන්න.